ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් ඔන්න අපිට අද සැලරි. අපි දෙන්න මේ උදේම ලෑස්ති වුණේ බෑන්ක් එකට යන්න. ඉතින් අපේ ගෙදර බිල්, ඒ කියන්නේ අපේ රෙන්ට් එක, වතුර බිල්, ලයිට් බිල්, තව ගෑස් බිල්, මේවා ඔක්කොම අපේ බෑන්ක් account එකෙම තමයි කැපෙන්නේ. ඒ විදිහට තමයි අපේ හස්බන්ඩ් හදාගෙන තියෙන්නේ, අර ගෙදරට බිල් එන විදිහට නෙවෙයි. එතකොට අපිට එක බිල් එකක්වත් මිස් වෙන්නේ නැතුව හරියට වෙලාවට ගෙවන්න පුළුවන්. ඉතින් අද හස්බන්ඩ් උදේවරු නිවාඩු හින්දා අපි දෙන්නම තමයි බෑන්ක් එකට ආවේ. නැත්තම් හස්බන්ඩ් වැඩ දවසට මං තමයි මේ ටික කරන්නේ. මොකද මෙහි ජීවත් වෙන අය නම් දන්නවනේ මෙහි බිල් වෙලාවට කලාවට ගෙවන්න ඕනේ කියලා. ඉතින් එහෙම ගෙවනකොට එකක්වත් මග හැරෙන්නේ නැතුව ඒක අපිට ඉස්සරහට හොඳයි. ඉතින් දැන් ආවේ වෙන බෑන්ක් එකකට. මේකෙනුත් බිල් එකක් කැපෙන්න තියෙන හින්දා එකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න තමයි දැන් ආවේ. ඉතින් අපි බෑන්ක් එකේ වැඩ ටිකත් කරගෙන කොම්බිනියටත් ගිහිල්ලා පොඩි ස්නැක්ස් ටිකකුත් අරගෙන දැන් මේ යන්නේ පාක් එකට. ඔන්න බලන්නකො ෆුජි කන්දේ තියෙන ලස්සන. තාම ඉතින් හිම ටික ඒ විදිහටම තියෙනවා. දැන් නම් සීතල ඉවරයි. ඉවරයි කියන්නේ ඉවරටම නැහැ. චුට්ටක් තව තියෙනවා. දැන් ඒ උනාට රස්නෙත් තියෙනවා. හොඳට අවු එහෙම පායලා දවල්ට. ඉතින් දැන් ඔය තියෙන හිම ටික චුට්ට තව ටික දවසකින් දිය වෙලා යනවා. ඉතින් හිම දිය වුණාට පස්සේ ෆුජි කන්දේ ඔය පේන ලස්සන නම් නැහැ. ඉතින් හිම තියෙද්දි තමයි ඇත්තටම ෆුජි කන්ද ලස්සන. ඉතින් ඒකත් බලාගෙන දැන් අපි ආව පාක් එකට. ඉතින් අද ව්ලොග් දෙකක් කරන දවසක්. ඒ කියන්නේ පාක් එකට ආවෙත් ව්ලොග් එකක් කරන්න. ඒ ව්ලොග් එක මෙහෙට අලුතෙන් එන්න ඉන්න අයට, ඒ කියන්නේ ස්ටුඩන්ට්ලාට තමයි විශේෂයෙන් මම ඒක කරේ. මොකද කිහිප දෙනෙක්ම මගේ වීඩියෝ වලට කමෙන්ට් එකක් දාලා තිබ්බා මේ ජපානයට එද්දී බැගේජ් පැක් කරන විදිය, අරන් එන්න පුළුවන් දේවල් මොනවාද, ඒ වගේ විශේෂ දේවල් අහලා තිබ්බා. ඉතින් ඒ අයට තමයි මම මේ vlog එක කරේ. ඉතින් බැලුවේ නැති කෙනෙක් ඉන්නව නම් ඔයාලට ඒක ගිහින් බලන්න පුළුවන්. මම මේ වීඩියෝ එක උඩිනුත් දාන්නම්. ඉතින් බලපු නැති කෙනෙක් ඉන්නව නම් ගිහින් බලන්න. ඉතින් පාක් එකේ වැඩේ ඉවර කරලා අපි දෙන්නම ගියා ගෙදර. දැන් මම මේ යන්නේ සුපර් මාකට් එකට. ඉතින් හස්බන්ඩ්ට අද රැට වැඩ තියෙන හින්දා මං කිව්වා යාට එන්න ඕනේ නැහැ, මං යන්නම් කියලා. එයාට ටිකක් නිදා ගන්න කිව්වා. පවුනේ ඉතින් අද රැ වැඩනේ මහන්සිත් එක්කනේ. අද දවල්ුත් මා එක්ක මගේ වැඩේට ආවනේ. ඒ හින්දා ඉතින් මං තනියෙන් ආවද ග්‍රොසරි shopping කරන්න. ඉතින් අද මම මේ හදිස්සියම සුපර් මාකට් එකට ආවේ. අපේ පන්සලේ හෙට නෙවෙයි අනිද්දා අපේ දානේ තියෙන්නේ. ඒ කියන්නේ අපි හැම මාසෙම දෙන දානේ තමයි අනිද්දා තියෙන්නේ. ඉතින් දැන් හෙට මට බඩු ගන්න වෙලාවක් නැහැ. මොකද හෙට මං වැඩ. ඉතින් අදම ආවා ඒ හින්දා බඩු ටික ගන්න. අනික දැන් අනිද්දා උදේ වෙති දානේ ගෙනියන්නත් එපයි. ඒ හින්දා ඉතින් අදම ආවා බඩු ටික ගන්න. ඔන්න ඔය මාළු වර්ගය තමයි මං මේ මාසේ දානෙට හදන්න ඉන්නේ. ඉතින් මේක අර කත්සු කියන මාළු වර්ගෙම තමයි. ඒ වුණාට මේක අර දුමෙන් පුච්චලා වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ අර අපි කියන්නේ ස්මෝක් කරලා වගේ එන්නේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක මං මිරිසටත් හදලා තියෙනවා, ඇඹුලුත් තියලා තියෙනවා. ඇත්තටම අර අමු මාළු වෙනට වැඩිය මේක හරිම රසයි. ඉතින් මේ මාළුව ගැන කිව්වෙ මට මෙහි ඉන්න අක්කා කෙනෙක්ම තමයි. ඉතින් මෙහි ඉන්න කෙනෙක් නම් මේ මාළු වර්ගේ try කරලා බලන්නකෝ හොඳද නැද්ද කියලා. ඉතින් අපි වෙනදට මාළු ගන්න වෙන සුපර් මාකට් එකකින්නේ. ඒ කියන්නේ අපේ ගෙදර ඉඳන් ටිකක් දුරයි. පැයක විතර දුරක් තියෙනවා. ඉතින් අපිට ඒකට මේ සැරේ යන්න වෙලාවක් නැති වුනහම අපි මේ මාළු වර්ගේ තමයි ගන්නෙ. ඊට පස්සේ අල මල්ලකුත් ගත්තා, ලුණු මල්ලකුත් ගත්තා. ඊට පස්සේ මම මෙන්න මේ චිකන් එක තමයි ගන්න ආවේ. මෙන්න මේ චිකන් එක මේ ඩොන්කියේ විතරයි තියෙන්නේ. ඒ කියන්නේ වෙන සූපවල තියෙනවා. ඒ වුණාට ඒ සූපවල ගානට වැඩිය ඩොන්කියේ ගාන අඩුයි. ඉතින් මම ඩොන්කියට ආවොත් මේ අනිවාර්යයෙන්ම මෙන්න මේ චිකන් පැක් එක ගන්නවා. ඉතින් ওই ලෙග්ස් වගේම තව මේ චිකන් බ්‍රෙස්ට් එකත් 4-5ක් විතර තියෙන ලොකු පැක් එකක් තියෙනවා. ඒක ටිකක් ගාන අඩුයි. ඉතින් මම ඒකට වැඩිය මෙන්න මේ ලෙග්ස් පැක් එක තමයි ගන්නෙ.
ඉතින් බඩු ටික ඔක්කොම අරගෙන දැන් මං ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා අද රෑට උයන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ලොකු දෙයක් උයන්නේ නැහැ. චිකන් මිරිසට හදලා බෝංචි කිරට හදන්න තමයි අද යන්නේ. අද මට ටිකක් අඩුවට බෝංචි හම්බුණානේ. ඉතින් බෝංචි වෙනදටත් තියෙනවා. තිබ්බට එක පැක් එකක බෝංචි කරල් 4-5ක් උපරිම 6ක් විතර ඇති. ඒ වුණාට අනේ එක යෙන් 300 ගාණක් වගේ විතර වෙනවා. ඊටත් වැඩි සමහරක් වෙලාවට. ඉතින් මේ බෝංචි පැක් එකත් යෙන් 300ක් විතර වුණා. ඒ වුණාට මේකේ බෝංචි ටිකක් වැඩියෙන් තියෙනවනේ. ඒ හින්දා ඉතින් මම මේක ගත්තා. ඉතින් මේ බෝංචි ටිකත් ඉව්වහම ටිකක් පොඩ්ඩ වෙන හින්දා මම මේකට අල කෙටි දෙකකුත් කපලා දැම්මා. ඉතින් බෝංචි එකත් හැදෙන ගමන් මම මේ යන්නේ චිකන් එක හදන්න. චිකන් එක පැක් එකම හදන්න නැහැ, පැක් එකම වැඩි. ඉතින් ඒකෙන් භාගයක් අරගෙන ඉතුරු භාගෙ මම බොක්ස් එකක දාලා ෆ්‍රිජ් එකෙන් අරන් තිබ්බා. ඉතින් ඔයාලගෙත් කවුරු හරි ඉන්නවද කිරට මොන හරි ඉව්වහම නැත්තම් වියලි වෙරුණාම කළු කුඩු එහෙම නැත්තම් බෙදපු 3-5 කුඩු මෙහෙම උඩින් ඉහන කට්ටිය. ඉතින් මෙහෙම දැම්මහම හරිම සුවඳක් වගේම හරිම රසකුත් එනවා. මේක මං ඉගෙන ගත්තේ අපේ හස්බන්ඩ්ගේ අම්මාගෙන්. එයා යද්දි මේ පරිප්පු එහෙම හදද්දි මෙන්න ඔන්නෝම උඩින් ඉහනවා කළු කුඩු. ඉතින් හරිම රසයි යාගේ කෑම. ඉතින් අපිට මේ ලෝකේ වැඩියෙන්ම රසම කෑම අපේ අම්මගේ කෑමනේ. ඉතින් ඒ හා සමානව මට මගේ හස්බන්ඩ්ගේ අම්මගේ කෑමත් රසයි. ඉතින් එයාගෙනුත් මං අපේ අම්මගෙන් ඉගෙන ගත්තා වගේම ඒ අම්මගෙනුත් මං ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ඉතින් මම මේ දැන් යන්නේ හස්බන්ඩ්ගේ කෑම පෙට්ටිය ලෑස්ති කරන්න. අද රැට වැඩනේ. ඉතින් අද රතුබත් තමයි හැදුවේ. මෙන්න මේ සීඹල ගත්තේ අද මන් දොන්කියේ. ඉතින් මේ සීඹල අපේ ලංකාවේ සීඹල වගේ නෙමෙයි, පැණිම පැණි රසයි. ඉතින් ඒකෙනුත් මං යාට කරල් 3-4ක් දැම්මා. ඉතින් ඔහොම තමයි අද අපේ දවස ඉවරුනේ. එහෙනම් ආයෙත් ලස්සන vlog එකකින් හම්බෙමු.